Hi, කොහොමද යාළුවට? සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මව සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් වීඩියෝ එක පටන් ගමු. මම අද හිතුවේ මම යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න. හරි. සයිබයව. ඉතින් මේ ලස්සන අවුව දවසේ මං හිතුවා මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් රිවිව් vlog එක මෙතන කරන්න. ඇත්තටම මේවා මම අවුරුදු 3-4ක් තිස්සේ කන්ටිනියස්ලි යූස් කරපු ප්‍රොඩක්ට්ස්. මොකද මට ඒ වගේ ගොඩක් බෙනිෆිට්ස් තිබ්බා. and මගේ ස්කින් එක ගොඩක් මට තිබ්බ ගැටලු වලින් මට මුදව ගන්න පුළුවන් වුණා මේ ප්‍රොඩක්ට්ස් කාලයක් තිස්සේ යූස් කරපු නිසා. දැන් මම මේ පෙන්නන ප්‍රොඩක්ට්ස් වලට අමතරවත් මම එක එක ඒවා try කරලා තියෙනවා. ඒ වුණාට ඒ වගේ රිසල්ට්ස් තිබ්බා. නමුත් ඒ ප්‍රතිඵලෙම අඩු වියදමකින් දැන් මං මේ අද පෙන්නන ප්‍රොඩක්ට්ස් වලිනුත් ලැබෙනවා. මං මේ අද පෙන්නන ප්‍රොඩක්ට්ස් ඉංග්ලන්ඩ් වල විතරක් නෙවෙයි මම ලංකාවේදීත් යූස් කරලා තියෙනවා. හැබැයි හැමතැනම ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් මේ වගේ ගන්න නැහැ. ගන්න තැන් මොනවාද කියලා මං ලංකාවේදී මේවා ගත්තේ කොහෙන්ද කියලාත් මං ඔයගොල්ලන්ට පස්සේ කියන්නම්. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම මම යූස් කරන ෆේස් වොෂ් එක මේක. මෙන්න මේ ෆේස් වොෂ් එක තමයි මම යූස් කරන්නේ. මේක ඇත්තටම මට ගොඩාක් රිසල්ට්ස් දෙන ෆේස් වොෂ් එකක්. දැන් අවුරුදු 4ක් තිස්සේ මම මේක යූස් කරනවා. ඊට කලිනුත් මම ලංකාවේදී මේ බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් යූස් කරා. ඒකින් ප්‍රතිඵල තියෙන නිසා මම ඔයාලට දැන් මේ පෙන්නන ෆොටෝ එක ටිකක් බලන්නකෝ. මේක මෙහි ඇවිල්ලා මට චිකන් පොක්ස් හැදුනා. එතකොට මගේ මූණ තිබ්බ විදිය ඇත්තටම ගන්න දෙයක් නැති වුණා මූණ. ඒ වුණාට සාමාන්‍යයෙන් චිකන් පොක්ස් පැචස් යන්න අවුරුදු එකමාරක් විතර යනවා කියනනේ කම්ප්ලීට්ලි රිමූව් වෙන්න. ඒ වුණාට මම මේ ෆේස් වොෂ් එක යූස් කරලා මාස 3-4ක් යද්දි මගේ ෆේස් එක තිබ්බ තත්ත්වෙටම ගත්තා. ඒ නිසා මම මේක රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලෝ කාට හරි මූණේ black color patches ඒ වගේ dark circles ඒ වගේ දේවල් තියෙනවා නම් සමහරවිට මේ කට වටේ මගේ තිබ්බ කලින් කට වටේ ටිකක් මේ cheeks වලට වඩා කලර් එක අඩුයි. තැන pimple marks ඒ වගේ දේවල් තියෙනවා නම් මෙන්න මේ face wash එක ඇත්තටම ගොඩක් effective ප්‍රතිඵල තියෙනවා. face wash එකයි මම තව use කරනවා face cleanser එකක්. මෙන්න මේක. මේ cleanser එක මෙන්න මේ cleanser එක මම use කරන. අතරම face wash එකයි cleanser එකයි use කරපුවාම දෙවිදිහක්. face wash එක ගොඩක් අර foaming type එකේ. ඒ කියන්නේ සබන් වලින් වගේ අර පෙන එනවනේ. එතකොට ඔයගොල්ලෝ එළියට ගිහින් ආවට පස්සේ මුනේ මේකප් තියනවා නම් ඒවා රිමූව් කරන්න වගේ ෆේස් වොෂ් එකේ මුලින්ම හොදන එක හොඳයි. මම කරන්නේ එහෙම. මම මේකප් රිමූවර්ස් මොකුත් යූස් කරන්නේ නැහැ. කෙලින්ම මෙන්න මේ ෆේස් වොෂ් එකෙන් තමයි මගේ මූණ පිරිසිදු කරගන්නේ. ඊට පස්සේ මගේ මූණ පිරිසිදු කරාට පස්සේ මම යූස් කරනවා මෙන්න මේ ක්ලෙන්සර් එක. කුණු දූවිලි එහෙම තියනවා නම් මූණේ මේ ක්ලෙන්සර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයිලි. ඒ නිසා අර එකපාරටම මේකප් රිමූව් කරන්න ක්ලෙන්සර් එකක් සුදුසු වෙන්නේ නැහැ. මේක ජෙන්ටල් ස්කින් ක්ලෙන්සර් කියලා තියෙන්නේ. අර ඩීප් ක්ලෙන්සර් එකක් නෙවෙයි. මම ඩීප් ක්ලෙන්සර් යූස් කරලම නැහැ. එච්චර ලොකුවට කුණු දූවිලි රැඳෙන්නේ නැති නිසා මෙන්න මේක මට ප්‍රමාණවත්. මේකත් මම දැන් අවුරුදු ගාණක් තිස්සේ යූස් කරනවා. කිසිම අතුරු ආබාධයක් මේ දෙකෙන්ම නැහැ. ඒ කියන්නේ පිම්පල්ස් එන්නේවත්, රෑෂස් එන්නේවත් නුනේ. ඒ වගේ දේවල් මොකුත් නැහැ. කාලයක් තිස්සේ යූස් කරනවා. ඉස්සරහටත් යූස් කරන්න හිතාගෙන ඉන්නවා. ළඟට කරන දේ තමයි මම ෆේස් එකට ටවල් එක යූස් කරන්නේ නැහැ. ටිෂු වලින් තමයි
මම මූණ පිකත ගන්න. ඊට අමතරව ඔගොල්ලෝ ස්ක්‍රබ් කරනවා ඇතිනේ. මම සාමාන්‍යයෙන් මාසෙට එකක් වගේ තමයි දැන් ස්ක්‍රබ් කරන්නේ. මෙන්න මේ ස්ක්‍රබ් එක හොඳයි. මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ලංකාවේ ගන්න තියෙනවා. මේ ඔක්කොම යුරෝපියන් ප්‍රොඩක්ට්ස්. තව දෙයක් කියන්න ඕනේ. මම යූස් කරලා තියෙනවා කොරියන්, ඉන්දියන්, ආයුර්වේදික් මේ ප්‍රොඩක්ට්ස් ගොඩක් යූස් කරා ලංකාවේදී. ඒනට ප්‍රතිඵල හම්බුන්නේ නැහැ. මම දකින විදියට මට ලැබුණු රිසල්ට්ස් අනුව මම රෙකමන්ඩ් කරන්නේ යුරෝපියන් ප්‍රොඩක්ට්ස්. ඒ වගේ ඇත්තටම රිසල්ට්ස් තියෙනවා. හැබැයි ඔරිජිනල් ප්‍රොඩක්ට් එක වෙන්න ඕනේ. ඉතින් මේකත් ඒ වගේ ස්ක්‍රබ් එකක්. මේක UK ප්‍රොඩක්ට් එකක්. ලංකාවේ ගන්න තියෙනවා. ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ලංකාවේදීත් මම යූස් කරලා තියෙනවා. ස්ක්‍රබ් කරන්න මූණට මේක හොඳයි. ඊට පස්සේ මේ තියෙන්නේ මම මෙහි යූස් කරන මගේ බොඩි ස්ක්‍රබ් එක. මේකත් හොඳයි. මේක මම ගන්න මෙහි ඇවිල්ලා ලංකාවේදී මේක මම යූස් කරලා නැහැ. ඒ වුණාට ගොඩක් හොඳ බොඩි ස්ක්‍රබ් තියෙනවා ලංකාවේ ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස්. ඇත්තටම ඔයගොල්ලන්ට ගර්ල්ස්ලට මම රෙකමන්ඩ් කරනවා බොඩි ස්ක්‍රබ් එකක්. ස්පෙෂලි ශ්‍රී ලංකන් ගර්ල්ස්ලට මොකද අවු වෙනකොට අත් කකුල් අපේ අවුවට පිච්චෙනවා. හැම වෙලේම සන්බ්ලොක් යූස් කරන්න බෑ. ස්ක්‍රබ් එකක් කරලා මැරුණු ස්කින් එක අයින් කරගෙන මොයිස්චරයිසර් එකක් කරාම ඇත්තටම ස්කින් එක ප්‍රොටෙක්ට් වෙනවා. ඉතින් ඔයගොල්ලන් හොඳ බොඩි ස්ක්‍රබ් එකක් ෆේස් එකට වගේම බොඩි එකටත් ස්ක්‍රබ් එකක් යූස් කරන්න. මදක ඇතුව ස්ක්‍රබ් කරාට පස්සේ මම නම් මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරනවා. මූණට ෆේස් වොෂ් පෙන්නවා, මගේ ක්ලෙන්ස් එක පෙන්නවා, බොඩි ස්ක්‍රබ් එක, ෆේස් ස්ක්‍රබ් එක මේ ටික පෙන්නවා. දැන් තියෙන්නේ මේක තමයි මම මෙහි ආපු දවසේ ඉඳන් යූස් කරන සෝප් එක. මම බොඩි වොෂ් මොකුත් යූස් කරන්නේ නැහැ. මේක මට පර්ෆෙක්ට් නිසා. මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ලංකාවේ ගන්න තියෙනවා. මේක UK ප්‍රොඩක්ට් එකක්. ඒනට ලංකාවේ තියෙනවා. ලංකාවේ මම කීප විටක් යූස් කරලා තියෙනවා. නමුත් මෙහි ආවට පස්සේ දිගට මේක යූස් කරේ. මේක ඔයිලි ඇත්තටම. අපි වොෂ් කරලා අයින් කරත් මේ අන්තිමට පොඩි ඔයිලි ගතියක් ස්කින් එකේ තියෙනවා. ඒ කියන්නේ ස්ක්‍රීන් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් නෝමල් සෝප් යූස් කරාම හොඳටම අර ක්ලීන් කරාට පස්සේ හොඳටම මොකුත් නැහැ නිකන් පියෝ පිරිසිදුයි වගේ අපිට දැනෙනවා. ඒ වුණාට මේක යූස් කරාට පස්සේ පොඩි ඔයිලි ලේ එකක් ඉතුරු ඔයිලි ගතියක් තියෙනවා. ඒ නිසා ස්කින් එකේ මොයිස්චර් එක ප්‍රොටෙක්ට් වෙනවා. ඔයාලටත් පුළුවන් නම් මෙන්න මේ ප්‍රොඩක්ට් එක හොයාගෙන ස්කින් එකට යූස් කරන්න. වැඩි ගාණක් වෙන්නේ නැහැ. ඉතින් ඔය පෙන්නපු ප්‍රොඩක්ට්ස් ටික තමයි මම ෆේස් එකටයි බොඩි එකටයි වොෂ් කරන්න යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. ඉතින් මේවා සාමාන්‍යයෙන් වෙන කට්ටිය රිවිව් කරන highly ගොඩක් expensive products වලට වඩා price එක අඩුයි. ලංකාවේ හොයාගන්න තියෙන original European products මේ වගේ ගන්න තැන් ඔයගොල්ලන්ට දන්නේ නැත්නම් මොකද හැමදාම ඔරිජිනල් එක නෑනේ. එක්කෝ මොකක් හරි ෆේක් එකක් කොහරි රටකින් එවුව ෆේක් ඒවා තමයි ගොඩක් තියෙන්නේ. මතක ඇතුව ඕනෙම ප්‍රොඩක්ට් එකක් ගත්තී මෙතන බලන්න රට මොන කන්ට්‍රි එකේද ඒක හදලා තියෙන්නේ කියලා. ඒ විදිහට තමයි මම නම් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් හොයාගන්නේ. ලංකාවේ ඔයගොල්ලෝ මේවා ගන්න තැන් දන්නේ නැත්නම් මම දන්න ඔන්ලයින් පේජස් කීපයක් තියෙනවා සහ ගත්ත ෂොප්ස් වගේක් තියෙනවා. හේති ඔයගොල්ලෝ දන්නවා නම් මට ඔයාලට කියන්න පුළුවන්. දැනගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහන්න. හරි. දැන් එහෙනම් මම facial මොනවාද යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් කියලා බලන්න. දැන් මුණ පිරිසිදු කරගත්තට පස්සේ මං කියවනේ මම ටිෂු එකකින් තමයි මුණ වයිප් කරන්නේ කියලා. ඊට පස්සේ මම ඇප්ලයි කරනවා මගේ සීරම් එක. මේක තමයි මගේ අලුත්ම සොයා ගැනීම. මේක හරිම හොඳ ප්‍රොඩක්ට් එකක්.
ස්ලුමිනස් ස්කින් ග්ලෝ කියලා තමයි තියෙන්නේ. මේක මුලින්ම මම ෆේස් එකේ ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඒක ඩ්‍රයි වුණාට පස්සේ මම ඇප්ලයි කරනවා මගේ විටමින් C සීරම් එක. ඒක ඩ්‍රයි වුණාට පස්සේ තමයි ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. ඩේ ටයිම් එකට මම යූස් කරන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මේක කොලජන් එක්ස්පර්ට් මොයිස්චර් ෆිලර් ක්‍රීම් කියලා තියෙන්නේ. ඒක තමයි මම යූස් කරන්නේ. ඊට පස්සේ දවල් එච්චරයි. ඊට පස්සේ මම අවුට් යනවා. මගේ මේකප් පිටුනේ මම යූස් කරනවා. දැන් ඊළඟට තියෙන්නේ මගේ බොඩි ලෝෂන්ස්. මේක මම අලුතෙන්ම ගත්ත එකක්. මේක ඇවිල්ලා body oil for healthy glowing skin කියලා තියෙන්නේ. මේ බ්‍රෑන්ඩ් එකේ ඔයාලට පේනවාද මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ body oil එකක්. මේක ඇප්ලයි කරාම මෙහෙම ස්කින් එකේ ඇප්ලයි කරාම ඔයාලට පේනවා නිකන් ඩේ ටයිම් එකට යූස් කරන්න බෑ. ඔයිලි වගේ. මේ වුණාට රෑට ඇප්ලයි කරලා ඔයගොල්ලන්ට ස්කින් එකේ තියාගන්න පුළුවන්. ඊළඟට මේක තමයි මම යූස් කරන බොඩි ලෝෂන් එක. මේක හරිම ඉෆෙක්ටිව්. හොඳ රිසල්ට්ස් තියෙනවා. මේකේ තියෙන්නේ firmer and elastic skin and 72 hour moisturization කියලා. ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. කාලෙකින් නම් මම යූස් කරනවා. මේකේ ප්‍රයිස් අඩුයි. රිසල්ට්ස් සේම් රිසල්ට්ස්. ඔයගොල්ලන්ට ඒ වගේම රිසල්ට්ස් ගන්න පුළුවන් මොයිස්චරයිසින් වලට. මේක මැනුෆැක්චර් කරලා තියෙන්නේ ජර්මනි. ඒකත් යුරෝපියන් ප්‍රොඩක්ට් එකක්. ඒක තමයි මගේ බොඩි ලෝෂන් එක. ඒකේ මෙන්න මේකත් මම යූස් කරා. දැන් මේක ඉවරයි. මේක තියෙන්නේ very dry to very dry skin කියලා ඒ බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ නයිට් ක්‍රීම් එක ගොඩක් හොඳයි. මේක කොහෙද ෆ්‍රාන්ස් වල තමයි හදලා තියෙන්නේ. ෆ්‍රාන්ස් ප්‍රොඩක්ට් එකක්. ඔරිජිනල් එක ෆ්‍රාන්ස් වලින් එන්නේ. මගේ ෆේස් වොෂ් එකකුත් මම මේකෙන් යූස් කරා. ටිකක් එක්ස්පෙන්සිව්. ඒ වුණාට රිසල්ට්ස් හොඳයි. ඊට වඩා මම පෙන්නපු ෆේස් වොෂ් එකත් ප්‍රයිස් එකෙන් අඩුයි. නමුත් රිසල්ට්ස් එක වගේ. ඒ නිසා මම දැන් ඒකට මාරු වෙලා ඉන්නේ. මේක ඔයාලා try කරලා බලන්න. විශ්වාසයෙන් යූස් කරන්න පුළුවන්. side effect මොකුත් නැති. රිවිව් බලන්න යූස් කරන්න කලින් ඇත්තටම side effects මොකුත් නැති හොඳ මොයිස්චරයිසිං ක්‍රීම් එකක්. ඒකෙම අන්ඩයින් ක්‍රීම් එක මම යූස් කරනවා. මෙන්න මේක. ඔයාලගේ අන්ඩයිස් ඩාර්ක් නම් ඩාර්ක් සර්කල්ස් තියෙනවා නම් අන්ඩයිස් වල ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. මෙහි lip balm යූස් කරන්න අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. මොකද lips dry වෙනවා winter එකේම. ඒ නිසා Vaseline Rose Lips කියන මෙන්න මේ lip balm එක ගොඩක් හොඳයි. ලංකාවෙත් ඇති මේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඇත්තටම ලිප්ස්ටික් එකක් ඕන වෙන්නේ නැහැ. lip gloss එක, ලිප්ස්ටික් එක, lip balm එක මේ තුනෙන්ම හම්බෙන දේවල් මෙන්න මේකෙන් අපිට ගන්න පුළුවන්. ගාවට මගේ hand cream එක. මම අනිවාර්යයෙන්ම hand cream එකක් use කරනවා. මොකද මම hospital එකේ work කරන නිසා lab එකේ නිතරම අත හොදන්න වෙනවා. ගෙදරදී වෙන නිසා ඒත් හැම වෙලේම අත හොදන්න වෙනවා. එතකොට hand wash කරාට පස්සේ අනිවාර්යයෙන්ම hand cream එකක් use කරනවා නම් ඔයගොල්ලන්ගේ hand dry නොවි තියාගන්න පුළුවන්. ඒ නිසා මම මෙන්න මේ hand cream එක use කරනවා. ඊට පස්සේ at last මේ aloe vera gel එක. මේක විතරක් නෙමෙයි aloe vera gel තියෙනවා. 90% aloe vera තියෙන products ලංකාවේ තියෙන aloe vera gel. girls ලා ඔයගොල්ලන්ගේ hands legs එහෙම shave කරනවා නම්
අනිවාර්යයෙන්ම ෂේව් කරාට පස්සේ මතක තියාගන්න ඇලෝවෙරා ජෙල් එකක් ඇප්ලයි කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ගේ මොයිස්චරයිසින් ක්‍රීම් එක ෂේව් කරාට පස්සේ ඇලෝවෙරා ජෙල් එක ඇප්ලයි කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මොයිස්චරයිසින් එක ඇප්ලයි කරන්න. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් ලාස්ට් ඔයගොල්ලන් කියන්න ඕනේ අද ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් රිවිවින් බ්ලොග් එකක් නිසා මම මේකප් මොකුත් යූස් කරේ නැහැ. ලිප්ස්ටික් විතරයි ඇප්ලයි කරේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ මුකුත් පැචස් එක පිම්පල් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දෙකකට මන්ත්ලියන එකක් තියෙනවා. පිම්පල් වෙන රීසන් එක. අනේ ඒ නිසා අපේ එකක් ඒ ඇරුණකොට නිතරම පිම්පල්ස් දාන black kids white kids එතකොට මොනවාද තව dark circles එහෙම මගේ face එකේ නැහැ. ඒකට හේතුව තමයි මම යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. ඒක මගේ ප්‍රොඩක්ට්ස්ම ඔයාට ගැලපෙන්නේ නැහැ. තමන්ට ගැලපෙන ප්‍රොඩක්ට්ස් තමන් එක්ස්පීරියන්ස් කරලා හොයාගන්න ඕනේ. තව කෙනෙක් හොඳයි කිව්වට එයාගේ ස්කින් ටයිප් එක ඔයාට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ප්‍රොඩක්ට්ස් ඔයා යූස් කරොත් ඒක ඔයාට ගැලපෙන්නේ නැත්නම් රෑෂස් වගේ එක එක ඇලර්ජි දේවල් ඔයාට ඔයාගේ ස්කින් එකට වෙන්න පුළුවන්. ඒ නිසා මම දෙන ඇඩ්වයිස් එක ඔයගොල්ලන්ට ගැලපෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක ඔයාලම හොයාගෙන ඒකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක යූස් කරන්න. ෆේක් ඒවා කවදාවත් යූස් කරන්න එපා. තව දෙයක් තමයි වයිට්නින් වලට යන්නත් එපා. තමන්ගේ ස්කින් එකේ ග්ලෝ එක වැඩි කරගන්න try කරන්න, ක්ලියර් කරගන්න. ඒ දේවල් කරගත්තාම ඕනෙම ගෑනු ළමයි තමන්ගේ විදිහක් තියෙනවනේ. ඒ විදිහට එයා ලස්සනයි. තව කෙනෙක්ට වඩා අනිත් කෙනා වෙනස්. එක එක්කෙනාට ආවේනික වූ ලස්සනක් තියෙනවා. අන්නේ තමන්ගේ ලස්සන ඉස්මතු කරගන්න, තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්න යන්නේ නැතුව තමන්ගේ ස්කින් එකේ කලර් එක, තමන්ගේ ෆීචර්ස්, තමන්ගේ බොඩි ෂේප් එක මේ දේවල් ඕගොල්ලෝ ලස්සනට මේන්ටේන් කරනවා නම් ඇත්තටම සුදු වෙනවා කියන එක නැති. මේ වගේ රටවල් වල නම් වයිට් ස්කින් එකට no chance. ඇත්තටම මේගොල්ලෝ ගණන් ගන්නෙම නැති තරම්. හැමතැනම තියෙන්නේ ටෑනින් සලෝන්ස්. ටෑනින් කරගන්න තමයි මේගොල්ලෝ try කරන්නේ. ඉතින් වයිට් කියන්නේ just a color. ඒක ලංකාවේ අර රෙයා නිසා ඒක ලොකුවට හිතනවා ඒෂියන් කන්ට්‍රීස් වල. ඒ වුණාට ඇත්තටම තමන්ට තියෙන ස්කින් එක ග්‍රෝ කරගත්තාම ඒක තමයි වටිනම දේ. එපිසෝඩ් 2 එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙනවා මගේ hair care treatments ගැන. මෙතන තියෙන oils මොනවද මම යූස් කරන්නේ, shampoo, conditioner, natural ඒක මොනවද, ලංකාවේ ඒ brands කොහෙන්ද ගන්න තියෙන්නේ original products ඒක. ඊගාවට මම ගන්න supplements. ඒකට මේවා effective. අවුරුදු 35ට වැඩි වෙනකොට අපි ගන්න ළමයි සාමාන්‍යයෙන් යූස් කරන්න ඕනේ multivitamin එකක් or any other kind of supplement. ඉතින් මාත් ඒවා යූස් කරනවා. ඒ මොනවාද කියලා ඔයගොල්ලන්ට මම ඉස්සරහට වීඩියෝ එකකින් කියන්නම්. ඒකට hair care, food supplement එනකොට මම බලාපොරොත්තු වෙනවා මම කරන වෙන facial treatments මම අහලා තියෙනවා නම් mask use කරනවාද, ඒකට facial exercise කරනවාද, ඒකට මම use කරන මොනවාම ප්‍රතිදින ඔයගොල්ලන්ට කියන්න ලෑස්ති. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ vlog එක දිගටම බලාගෙන හිටියට. ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් මේකෙන් ගන්න ඇති කියලා මම හිතනවා. මේ දේවල් ලංකාවේ ගන්න තැනක් ඔයගොල්ලන් දන්නේ නැත්නම් online page එකක් හරි shop එකක් හරි මේ ඇත්තටම මේ ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ෆේක් කියලා නෙමෙයි. මේ යුරෝපියන් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් නෙමෙයි ගන්න තැන ඔයගොල්ලන්ට දැනගන්න ඕන. පොඩ්ඩක් මගෙන් අහන්න. මට ඒ ගැනත් ඔයගොල්ලන්ට දැනුවත් කරන්න පුළුවන්. එහෙනම් ලබන සතියේත් ලස්සන vlog එකකින් ඔයගොල්ලන් හම්බ වෙන එක. කවිලාෂ් YouTube channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. එහෙනම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ලබන සතියේත් හම්බෙමු. Bye.